ගම් 1000ක පච 1000ක් නෑ වැඩ 1000ක් කියලා තමයි අපිට ආරංචි තියෙන්නේ. තොරන් ගහලා රබන් ගහලා තූර්ය වාදක කණ්ඩායම් ගහලා තමයි වැඩේ පටන් ගත්තේ. අපි වල පොඩ්ඩක් වැඩේ මොකද්ද කියලා බලනකොට අම්බිකා නෝනා මොකද්ද টয়ලට් එකකට මුල් ගලක් තියෙනවා. තවත් එක්කෙනෙක් කඩාඬුවක් කැඩිච්ච එකට මුල් ගලක් තියෙනවා. තව එක්කෙනෙක් ඇලවේල්ල සුද්ධ කරන එකට මුල් ගලක් තියෙනවා. ඔන්න ඔය වගේ සිල්ලර වැඩ ටිකක් තමයි කරන්න හදන්නේ. මොකද ගමට බහින්න බැරුවනේ හිටියේ. ගමට බහින්න පොටක් හදාගන්න තමයි ඔය සෙට් එක හදන්නේ. අපි ගමේ මිනිස්සු විදියට හොඳ විමසිල්ලෙන් ඉන්න ඕනේ. ඔක හදනවද නැද්ද කියලා. පොඩ්ඩක් හදන්න නැත්නම් අපිට දැනුම් දෙන්න. ඔක තමයි මචං මට කියන්න තියෙන්නේ. තව කාරණයක් තමයි ඒ දවස්වල මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ ගම් 1000ක නෙමෙයි ගම් 14000ටම කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන් කාපට් එතකොට කොන්ක්‍රීට් කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන් මහින්දෝදේ විද්‍යාගාර එතකොට සායන සෞඛ්‍ය සායන ප්‍රාදේශීය රෝහල් එකී නොකී මෙකී සියලු දේවල් කරා හරිද ගම් වල සියලුම ලයිට් දුන්නා එතකොට පාසල් වලට අවශ්‍ය උපකරණ දුන්නා ඉතින් මේ දේවල් සෑහෙන දේවල් කරා හරිද කරලා ඉවරලා රට ඉස්සරහට උස්සලා තිබ්බා. ඉතින් ඒක හොඳ නෑ කියලානේ. එයාලා වෙලවලා වෙරලා මේ සෙට් එක ගෙනාවේ. ඉතින් මේගොල්ලන්ගේ මේ තියෙන සිල්ලර වැඩ. බලගේ කැපැසිටි එකක් හොය ඉතින් ඕකත් ලොකු දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒක නිසා කමන්නේ ඔය ටික හරි කරගන්න මිනිස්සු විදියට ඡන්ද දීපු ජනතාව විදියට ඔයාලා අවධානයෙන් ඉන්න. ඕක තමයි මචං මට අද දවසේ කියන්න තියෙන්නේ. එහෙනම් ජය වේවා.